ඉතිමත් සාකච්ඡාවක් තියෙනවා කරගන්න කියලා මම හිතනවා. විශේෂයෙන්ම අපේ රටේ බදු පිළිබඳව තියෙන ආකල්පය මොකක්ද? එක පැත්තකින් තියෙනවා බදු නාස්ති වෙනවා කියන සාකච්ඡාවක් තිබෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා බදු මගහරිනවා කියලා සාකච්ඡාවක් තිබෙනවා. එහෙමත් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා බදු ගෙවීම විශාල ව්‍යාකූලත්වයක් පිළිබඳ සාකච්ඡාවකුත් තිබෙනවා. මේක හරි කරදරකාරී ක්‍රියාදාමයක් වගේ සාකච්ඡාවකුත් තිබෙනවා. ඒ වගේම බදු මගහැරීම සඳහා වූ ඒජන්සිස් ආයතනත් ගොඩනැගිලා තිබෙනවා. ඒ සඳහා උපදෙස් දෙන්න කොහොමද බදු වලින් මග අරින්නේ කොහොමද රින්ගන්නේ වගේ උපදෙස් දෙන්න ආයතනයන් තිබෙනවා. මේ සියල්ල ඇති වී තිබෙන්නේ අපේ රටේ මේ බදු එකතු කර ගැනීම සඳහා තියෙන පරිපාලන යාන්ත්‍රණයක් සහ බදු වලට සිදු විනාශයන් පිළිබඳ තියෙන සමාජ අවබෝධයත් සැලකිත ප්‍රමාණයකින් මේ තත්ත්වය ඇතිවීම සඳහා බලපෑම් කරලා තිබෙනවා කියලා අපි හිතනවා. එනිසා අපේ අපේක්ෂාවක් වුණා මේ සියලු ශේෂ්ත්‍ර වලට බදු ගෙවන්නන් ඒ සඳහා තිබෙන යාන්ත්‍රණය ඒ සඳහා පොදු ජනයාගේ ඒ පිළිබඳ ආකල්පයන් පිළිබඳ යම් පුළුල් සාකච්ඡාවක් කළ යුතුයි කියලා. හේතුව සිද්ධ වෙන්නේ අපිට තියෙන සමහර දත්ත දෙස බලපුවාම සුබදායි තත්වයක් නෙවෙයි. ඔබට කිව්වොත් අපේ කොමසාරිස්තුමී ඉන්නවා, එතුමි දන්නවා. අපේ සමාගම් ආදායම් බදු වලින් ලියාපදිංචි කරලා තියෙන අයගෙන් වාර්තා ලබා දීලා තියෙන 43යි. ඒ වගේම පුද්ගල ආදායම් බදු වලින් වාර්තා ලබා දීලා තියෙන 23යි 2023-24 කියන වසරයි. හවුල් ව්‍යාපාර වාර්තා ලබා දීලා තියෙන 46යි. ඒ වගේම පේයි ටැක්ස් ලැබෙන අයගේ වාර්තා ලබා දී තියෙන 18යි. ඒ කියන්නේ මේ කිසිදු දත්තයක් 50 ඉක්මවා යන්නේ නැහැ. ඒකෙන් පෙන්눔 කරන්න විශාල බදු ගෙවීමේ මැලිකම බදු මගහැරීම සඳහා තිබෙන ප්‍රයත්නයක් මනෝභාවයක් තිබෙන බව හරි පැහැදිලි. මේකට හේතු වෙලා තියෙන කුමක්ද? එකක් අපේ දේශපාලන අධිකාරිය. දේශපාලන අධිකාරීන් විසින් අපේ රටේ බදු මුදල් පරිහරණය කරපු ආකාරය පිළිබඳව බදු ගෙවන්නන්ටත් පොදු ජනයාටත් විශාල විවේචනයක් තිබෙනවා. එනිසා අපි පළමු කළ යුතු වන්නේ මෙන්න මේ දේශපාලන අධිකාරිය මේ රටේ බදු ගෙවන්නන් විසින් එක්රැස් කරගන්න ලද මුදල් නිසි පරිදි අත්‍යවශ්‍ය ශේ සඳහා යොදවනවා කියන සහතික අපි බදු ගෙවන්නට ලබා දී යුතුයි. ඒක පුළුමනිම මටත් අපේ අමාත්‍ය මණ්ඩලයටත් අපේ දේශපාලන අධිකාරියට පැවරලා තිබෙනවා. මම ඔබට එක සහතිකයක් දෙන්න. ඔබ ගෙවන කිසිදු බදු මුදලක රුපියලක්වත් දේශපාලන අධිකාරිය වංචා කරන්නේ නාස්ති කරන්නේ කියන සහතිකය දෙන්න. ජනාධිපතිවරයා ලෙස මට මේ රටේ මහජනයාගේ බදු මුදල් වලින් අනපනත් වලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. ගැසට් නිවේදන වලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණය විසින් විශාල වරප්‍රසාද ලබා දී තිබෙනවා. හැබැයි අපේ වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අත්හැරලා තියෙනවා. මහජනයාගේ හැම රුපියලක්ම අර පරිස්සම් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කළ හැකි හැම ප්‍රමාණෙම මම කප්පාදු කරලා තියෙනවා. අපේ කැබිනට් මණ්ඩලයත් එහෙමයි. අපේ മന്ത്രിවරුත් එහෙමයි. මොකද මේ දේශපාලන අධිකාරී තිර අධිකරණකින් නැතුව මහජනයාගේ මුදල් නාස්තිය වංචාව නතර කරනවායි කියලා මේ රට ගොඩ ගන්න බෑ. එනිසා අපි තිර අධිෂ්ඨානකින් වැඩ කරනවා. එනිසා පළමු ආදර්ශ අපි එතනින් දෙන්න. දෙවෙනි එක අපේ රාජ්‍ය යාන්ත්‍රණය.
එකක් ඒකේ තිබෙනවා කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා මම දන්නවා. අපි ආචාර්ය හාන්ස් මැතිතුමා ඉන්නවා. එතුමගේ ප්‍රධානත්වයෙන් අපි මුළු රාජ්‍ය දේහෙම රාජ්‍ය සහ පුරවැසිය අතරින් සම්බන්ධය ඉතාමත් වේගවත් කාර්යක්ෂම ඩිජිටල් පද්ධතියකට ගෙනීම සඳහා අපි විශාල වෙහෙසක් දරනවා. මොකද පුරවැසියන්ට මේ රාජ්‍ය සේවය ටිකක් අකාර්යක්ෂම වුණු ටිකක් එකතැන පල් වෙන වගේ රාජ්‍ය සේවයක් මතුවලා තිබෙනවා. මේ කාර්යක්ෂමතාවය ඇති කර ගැනීම සඳහා අපි ඩිජිටල් ව්‍යාපෘතිය එහි නියම හැටියට අපි හාන්ස් මැතිතුමා විශාල කාර්යභාරයක් අපි කරනවා. තික මේ රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරී තිබෙන වංචා දූෂණ. ඔබට කියන මේකේ තත්ත්වය හොඳින් තේරුම් ගන්න මේ රට තියෙන තැන. මෑතකදී මාතර බන්ධනාගාරයේ අලුත් වැඩියා කිරීම හේතු කොටගෙන එහි සිරකරුවන් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට මාරු කරා. එතකොට ඔවුන් සතුවදී සියලු දේ උන්ට අරගෙන යන්න බෑ. මොනවද අපිට හම්බුනේ බන්ධනාගාරේ? මාංචු කුට්ටම් 7ක් හම්බුණා සිරකරුවන් අතේ තිබිලා. කීස් 27ක් හම්බුණා. කියන මාංචු කුට්ටු අරින කීස් 27ක් හම්බුණා සිරකරුවන් ගාව තිබිලා. මාංචු කුට්ටම් වුන් අතේ යතුරුත් වුන් අතේ. ජංගම දුරකථන වයර් චාර්ජර්ස් මෙහෙම තියෙනවා. මේකක්වත් ඒන නිලධාරීන්ගේ අවබෝධයකින් තොරව ආපු නැති ඒවා නොවේ. එහෙම මෙතන තියෙනවා. අපි අපරාධ කීපයක් පිළිබඳ පහුගිය කාලේ ආందోලනයට තුඩු දුන්නා. උසාවියේ කෙනෙක් ඝාතනය කිරීම පිළිබඳ ප්‍රශ්නේදී පරීක්ෂණයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. රාජ්‍ය තියෙන තැන. මිද්දනී ඝාතනයේදී තංගල පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ගල්කිස්ස පොලිසියේ පොලිස් නිලධාරියෙක් තමන්ගේ ගිනියාවේ විකුණලා රට පනිනවා. කොතනද තියෙන්නේ? හමුදා කඳවුර තිබෙන අවි T-73ක් හමුදා කඳවුරෙන් පාතාලයට ඇවිල්ලා තියෙනවා. කොතනද මේ රට තියෙන්නේ? ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔබ දන්නවා પાස්පෝර්ට් එකක් සකස් කර ගැනීමේදී ඒ પાස්පෝර්ට් එක ලබා ගන්න කෙනාගේ ඡායාරූපයක් ඒ වගේම ඔහුම ගොස් ඔහු ඇඟිලි සලකුණු ලබා දිය යුතුයි. හැබැයි පාතාලේ විදේශගත වෙන්න නායකින්ට ඇඟිලි සලකුණු වර්ග 3කට ඡායාරූප වර්ග කීපයකට પાස්පෝර්ට් ලබා දීලා තියෙනවා. අපේ මේ රාමුව ආරක්ෂා කර ගැනීම සඳහා තිබෙන ආයතනය ඒ රාමුව බිඳිනවා. පාතාල නායකයන් කීපයකට අඩු සරල කතාවක් තිබෙන ඡායාරූපේ තිබෙනවා. පුද්ගලයෙක් කෙනා ඇඟිලි සලකුණු දෙන්න. මේ ඡායාරූපේ කෙනාද මේ පුද්ගලයාද කියලා හඳුනා ගන්න බැරිද? විතර තියෙන ප්‍රශ්නේ. ආයතනෙ දෙන්න ගිහින් තියෙනවා. RMA එකේ ලොකරගේ තිබිලා සල්ලි හම්බ වෙනවා. ඒ නිලධාරියා අවුරුදු 3ක් වැඩ කරත් එකතු කරගන්න බැරි පරිමාණයේ වැටුපක් ලොකරගේ තිබිලා හම්බ වෙනවා. කොතනද තියෙන්නේ? ඒ වගේම කස්ටම් එක පිළිබඳ විශාල චෝදනාවන් තිබෙනවා. මම හිතන්නේ කීප දෙනෙක් වැඩ තහනම් කරලා තිබෙනවා. සුරක්ෂා දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න තිබෙනවා. එනිසා මේ රට අපිට මෙහෙම පේන සාමකාමී පද්ධතියක් තියෙනවා වගේම මේක ඇතුලේ කළු පද්ධතියක් තියෙනවා. අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කළු පද්ධතිය ජාවාරම්කාර යම් ව්‍යාපාරික කණ්ඩායමක් නියෝජනය කරනවා. මේක ඇත්ත. මෑතකදී රේගුවේ බහලුම් ප්‍රමාණයක් විවෘත කරලා පස්සේ ඉතාමත් ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් වලින්
නීති විරෝධී ආනයන කර බහන්න හම්බ වෙනවා. දැන් මෙතන මේ කළු යාන්ත්‍රණේ ව්‍යාපාරම්කාර ව්‍යාපාරිකයන් 14ක් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණේ දේශපාලන අධිකාරී තිබුණා. මේ කළු යාන්ත්‍රණේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණේ නීති විරෝධී සන්නද්ධ අවිගත්තු අය ඉන්නවා. මේ කළු යාන්ත්‍රණේ මාධ්‍ය ඉන්නවා. හොඳට තේරුම් ගන්න. නිසා අපි ඉදිරිපිට තිබෙනවා ඉතාමත් සංවිධානාත්මක ලෙස කළු යාන්ත්‍රණයක්. මම ඔබට සහතිකයක් දෙනවා. මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. හැම කෙනාටම නීතියට යටත් වෙන පරිසරයක් නිර්මාණය කරනවා. හිතන්න ධනය කොච්චර එක්රැස් කරගත්තත් වැඩක් තියනවද? අවුරුදු 61 අවුරුදු 20ක් හිරියට යන්න සිද්ධ වෙනවා. මොකද ඇති ඵලය? ඔව් නිදාසුන් අවුරුදු 81යි. මොකද ඇති ඵලය? කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට වැඩක් තියනවද? තමන් මහජනයාගේ බදු මුදල් වලින් ඉගෙනගෙන මහජනයාගෙන් වැඩ කරන්න මහජනයාගෙන් වැටුප් ලබා ගැනීම තමන්ගේ දරුවන්ට ආහාර අධ්‍යාපනය නිවාස ගොඩනැගීම සඳහා බදු මුදල් වැය කරමින් මිනිස්සුන්ගේ සල්ලි හොරගම් කරන්න පුළුවන්ද? මොකද ඇති ඵලය? ඒ හැම එකටම දඬුවම් ලබා දෙනවා. කල යුතුයි. එනිසා බදු මුදල් පිළිබඳ ප්‍රශ්නය ඒක හුදු බදු ගෙවීම සහ බදු ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. එතනින් එහාට ගියපු ජාලගත ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව චෝදනා කරන්න පුළුවන් වෙයි, රේගු දෙපාර්තමේන්තුව චෝදනා කරන්න පුළුවන් වෙයි, සුරාබත් දෙපාර්තමේන්තුව චෝදනා පළක් නැහැ. මේක එකට කොට ගැහුණු එකිනෙකට අන්තර් සබත්තාවෙන් තිබෙන ජාලයක්. මේ ජාලෙ බින්දින්න ඕනේ නැද්ද? සෑම කෙනාටම මම කියන්නේ. අපේ රාජ්‍ය යාන්ත්‍රණ මේකට සූදානම් වෙන්න ඕන. මේකට සූදානම් වෙන්නේ නැත්නම් කල්තියා යන්න පුළුවන්. මමක් කියන්නේ. මොකද මේ යාන්ත්‍රණය අපි බින්දින්නේ නැත්නම් මේ රට මෙතනින් ඉදිරියට අඟලක්වත් ගෙන යාමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. තවත් අපිට පතුලට යන්න පුළුවන්. තවත් අර්බුදයේ ගැඹුරටම අපිට තල්ලු වෙන්න පුළුවන්. ඒ නිසා අපේ අපේක්ෂාවක් තිබෙනවා. මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. ව්‍යාපාරිකයෝ ඉතාමත් සාධාරණ ලෙස ව්‍යාපාර කරලා ඔවුන් සාධාරණ බද්දක් ආණ්ඩුවට ගෙවනවා. ඒ ආරක්ෂා කර ගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීම. ඒ අත්තරින්නේ වෙබ් කාටෝ. තමන් වේසමාංශී උපේන ධනෙ යම් ප්‍රමාණයක් රජයට ගෙවීම ඒ ආරක්ෂා කර ගැනීම අපේ වගකීම නෙවෙයිද? එනිසා බදු මුදල් ගෙවන හැම කෙනාටම ආරාධනා කරනවා. ඔබ ගෙවන්න අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා. ඒ රුපියලක් නාස්ති කරන්න හෝ වංචාව යොදවන්න උත්සාහ කරනවා නම් ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම අපි මැදිහත් වෙන බව ඔබට සාතික කරනවා. ඔය කොච්චර කාලයක් වැඩ කරාද? ඔබේ තරාතිර මොකක්ද? ඔබේ සමාජ පසුබිම් මොනවද? කිසිවක් අදාළ නැහැ. ඔබට බලය තියෙනවද? ඔහු දුබලද? කිසිවක් අදාළ නැහැ. මේක සුද්ධ කරන්න ඕන. මම හිතන්නේ ඒක තමයි අපිට පැවරී දෙන කාර්යභාරය. අන්නේ සමස්ත සමාජ කළු සමාජ දේහය සුද්ධ කිරීමෙන් තමයි අපි අපේක්ෂා කරන බදු ආදායම් සහ අනිත් ඉලක්ක වලට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ බදු ශක්ති මේ සතිය අපේ අපේක්ෂාව මේ පිළිබඳ සමාජයට පණිවිඩය ගෙනියන්නේ. මේ බදු මුදල් වල වටිනාකම, බදු ගෙවන්නාගේ ගෞරවය, බදු ආරක්ෂා කර ගැනීම වගකීම, බදු පරිහරණය කරන ජනතාවට පැවරී තිබෙන කාර්යභාරයෙන් පිළිබඳ පුළුල් සමාජ කතිකාවතක් අපි නිර්මාණය කළ යුතු තිබෙනවා. මේ සියල්ල ඇතුළේ මම හිතනවා අපි ඉතාමත් හොඳ ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ මුල් මාස 5ට අපේක්ෂා කරන ආදායම ඉක්මවා 101ක ආදායමක් ලබාගෙන 101ක ආදායමක් ලබාගෙන තිබෙනවා. සතුටු වෙහි තත්ත්වය. අපේ රේගු දෙපාර්තමේන්තුව මේ මුල් මාස 5 ඉලක්ක අභිබවා 104ක ආදායමක් උපයාගෙන තිබෙනවා. අපි සුරාබදු දෙපාර්තමේන්තුව මේ මුල් මාස 5
ආදායම ඉක්මවා සිට 106ක ආදායමක් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ අපි අපේක්ෂා කරන ලද ආදායම ඉලක්කයන් අපිට පහු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව අපේ කොන්සාරිස්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධාන විශාල වෙහෙසක් දරනවට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මම දන්නා අපි එතුමා කිව් පරිදිම අපි මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ තාමත් බදු අඩු ආදායම් සහිත රාජ්‍ය බවට පත් වුණා. ඒ නැවත යම් සාධාරණ බද්දකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක් ආයතනික ප්‍රතිසංස්කරණයන් නීතිමය ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අපේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඉදු කරමයි සිරුවතර මැතිතුමා. එතුමා ගැන කියන්න ඕන විශේෂයෙන් මේ කාර්යයේදී මම හිතන්නේ මේ මාසයේ අග එතුමා අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂකවරයෙක් හැටියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් නියෝජනය කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා එතුමා මේ මාසයේ අග යනවා. ඉතින් මම මේ අවස්ථාව මම එතුමාට උපයෝග කරගන්න විශේෂම ස්තුතිවන්ත වෙන්න. මේ බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී එතුමා විසින් කළ කාර්යභාරය අපි අග යන්න ඕනකම තිබෙනවා. අපිට දැනෙනවා හරි ආයතන තනි කෙනෙක් આવොත් කොච්චර වෙනස් කරන්න පුළුවන්ද කියලා. අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවේ ක්‍රියාකාරීත්වය දෙස බලපුවම ඔබට දැනෙනවා තනි පුද්ගලයෙකුට ඒ ආයතන කොච්චර වෙනසක් ඇති කළ හැකිද? එනිසා මම හිතනවා අපි හැමදෙනාම තනියම විශාල වෙහසක් දරුවොත් අපිට මේ පරිවර්තනය අත්පත් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපි 18ක වැට් බද්දක් ගන්නවා. ඒක මම හිතන්නේ අපි මුණ දී තිබෙන රාජ්‍ය ආදායම පිළිබඳ ප්‍රශ්නේදී ඒක සාධාරණ වුවත් සාමාන්‍ය පුරවැසියන්ගේ ප්‍රශ්න දෙස බැලුවොත් ඒක සාධාරණ නැහැ. ඈත ගමේ ඉතාමත් අඩු ආදායමක් ලබන කෙනත් තමන්ගේ විශාල භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී 18ක බද්දක් ගෙවීම යුක්ති සහගත නැහැ මේ මොහොතේදී. නමුත් අපි අපේක්ෂා කරන ආදායම් අපිට ඒ හරහා උපයා ගන්න සිදු වී තිබෙනවා. නමුත් මේ 18ක වැට්බද්දක් පනවා තිබීදී ඊට සරිලන ආදායමක් අපිට ලැබෙන්නේ නැහැ. 18ක වැට්බද්දක් තියෙන රටක මීට වඩා වැඩි ප්‍රතිශතයක් අපිට බදු වලින් ලැබිය යුතුයි. ඒ නිසා හැම විටම මේ බදු යාන්ත්‍රයේ තියෙන හිදස් බදු යාන්ත්‍රයේ තියෙන ව්‍යාකූලත්වයන් හැම විටම උපයෝග කරගන්නවා බදු මගහරින්. එනිසා අපේ සංස්කෘතිය බවට පත් වී තිබෙන්නේ බදු ගෙවීම සඳහා කරන පෙළඹීමකට වඩා බදු මගහැරා ගැනීම සඳහා තියෙන පෙළඹීමක සංස්කෘතියක් අපේ රටේ තිබෙනවා. එනිසා අපිට අවශ්‍යයි තමන් උපයා ගන්නා ආදායමේ සාධාරණ බද්දක් ගෙවීම සඳහා බැඳීමක් වගකීමක් තියෙනවා කියන සංස්කෘතිය අපේ රටේ නිර්මාණය කළ යුතුයි. අපේ රටේ සංස්කෘතිය ඊට පරිබාහිරව දෙපැත්තෙම එක පැත්තකින් මම කලින් කිව්ව පරිදි බදු ගෙවන්න බදු මගහැරීමේ සංස්කෘතියක් බදු පරිපාලනය කරන්න නාස්ති කිරීමේ සංස්කෘතිය. ඒක තමයි කියන සංස්කෘතිය. එනිසා අපි අලුත් සංස්කෘතියක් ඇති කරන්න ඕන බදු ගෙවන්න බදු ගෙවීම සඳහා පොළඹවන සංස්කෘතිය බදු මුදල් ආරක්ෂා කර ගැනීමේ සංස්කෘතිය බවට ඒක කල්චර් එකක් වෙන්න ඕන. ඒක නීතියක් විධානයක් නෙවෙයි මේක සංස්කෘතිය බවට පත් වෙන්න ඕනකම තිබෙනවා කියලා මම හිතනවා. ඒක සංස්කෘතිය බවට පත් කරගෙන ඉන්න විශාල වෙහෙසක් පොරබැදීමක් දරන්නම් කියලා මම ඔබට කියන්නේ. අනිත් පසින් ගත්තොත් අපි සාමාන්‍ය ජනතාවගේ පතුලේම ජීවිතයට ගිහිල්ලා බැලුවොත් ඔවුන්ට ජීවිතේ මූලික අවශ්‍යතාවය සපුරා ගන්න තරමේ ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න අසමත් වී තිබෙනවා. මට ගොඩක් කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන් පළවෙනි ප්‍රශ්නය ඔවුන් ඉදිරිපත් කරන බදු පිළිබඳ ප්‍රශ්නය. අපිට මැණික් කර්මාන්තේ මෙතෙන්ද ගෙනියන්න පුළුවන් මේ බද්ද නැත්නම්. අපිට රබර් කර්මාන්තේ මෙතෙන්ද ගෙනියන්න පුළුවන් මේ බද්ද නැත්නම්.
අපිට සේවා ශාස්ත්‍රය මෙතෙන්ට වර්ධනය කරන්න පුළුවන් මේ බද්ද නැත්තම්. ඒ වැඩිපුර හැම විටම සාකච්ඡාවට බඳුන් වෙන්නේ මේ ආර්ථිකයේ චලනයට මේ බදු බාධකයක් කියලා. මේ ආර්ථික චලනයට බදු බාධකයක් නෙවෙයි. මම හැම ව්‍යාපාරික කර්මාන්තකරුවෙකුට මම කැමතියි. ඔබගේ කර්මාන්තයට තෙකලා විදුලිය නැත්නම් කියන අපි විදුලිය අරන් දෙන්න. ඔබට කර්මාන්ත ව්‍යාපාරය පවත්වාගෙන යන්න සුදුසු ඉඩමක් නැත්නම් අපි ඉඩමක් අරන් දෙන්න. ඔබේ කර්මාන්තේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නැ ජලපාසුකම් නැත්නම් අපි ඒක අරගෙන දෙන්න. ඔබේ කර්මාන්තේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න සඳහා අවශ්‍ය නැ පාරවල් ටික හදලා නැත්නම් පාරවල් ටික හදලා දෙන්න. හැබැයි බදු ගෙවන්න. කිසිවෙක් තමගේ කර්මාන්ත ව්‍යාපාර උන්නති වෙනුවෙන් බදු සංශෝධනය ඉල්ලන්න එපා. අනිත් සියල්ල අපි කරන අවශ්‍ය නැ යටිතල පාසුකම් සකස් කළ නීති රාමු මැදින් සකස් කළ දෙන්න. කාර්යක්ෂමතාවය මැදින් සකස් කළ දෙන්න. හැබැයි සාධාරණ බද්ද ගෙවන්න ඕන. ඒ නිසා මම හිතන්නේ අපේ ආර්ථිකයේ නියැලෙන කණ්ඩායම පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. හැම විටම Tamanට ආර්ථික ඉස්සරහට යන්න බැරි වී තිබෙන මේ බදු ප්‍රතිශතයන් යයි කියන සාකච්ඡාවක් ඇවිල්ලා තිබෙනවා. මම හිතන්නේ අපි බලමු මේ තියෙනවා වැඩි නම් අඩු කරගෙන පිළිබඳව මේවා ව්‍යාකූල නම් වෙනස් කරගෙන ඉස්සෙල්ලා අපි සාකච්ඡාවක් කරමු. හැබැයි හැම විටම කර්මාන්තකරුවෙක් ව්‍යවසායකෙක් තමන්ගේ වර්ධනයට බාධා කරන්නේ බදු වෙයි කියන සංකල්පෙන් නම් ඉවත් විය යුතු කියලා මම විශ්වාස කරනවා. හැම විටම වැඩිපුරම අපිට සාකච්ඡාවට බඳුන් වෙන්නේ එහෙම නේද කපු? නේද? වැඩිපුර අපිට සාකච්ඡාවට බඳුන් වෙන්නේ කුමක්ද? බදු වෙනස් කරලා දෙන්න බැරිද? අඩු කරලා දෙන්න බැරිද? මම හිතන්නේ ඒක සාධාරණ ඉල්ලීමක් නෙවෙයි. ඔගොල්ලෝ බදු ගෙවන්න අපේ කර්මාන්තර ව්‍යාපාරයට ආර්ථික වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා දෙන්න. ඒ නිසා බදු පමණක් නෙවෙයි ආර්ථිකයක් චලනය වීම සඳහා බාධා බවට පත් වෙන්නේ. තව සාධක ගොඩක් අපි ඔක්කොම ඉවත් කරලා දෙන්න. හැබැයි සාධාරණ බද්දක් ගෙවන්න. ඒ නිසා අපි හිතනවා අපි කඩාවැටෙන ආර්ථිකයක අපි ආර්ථිකයේ ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණය කරමින් ඉන්නේ. අපිට අභියෝගයක් තියෙනවා. මම මේක වැඩි කියන්න අකමැති නැත් මම කියන්නම්. අපිට ලැබෙන්නේ නතර වුණු රටක්. සාමාන්‍යයෙන් ආණ්ඩු මාරුවකදී දේශපාලනේ මාරු වුණාට දුවමින් තිබෙන රටවල් ගොඩක් අයට හම්බ වුණා. අපිට හම්බෙලා තියෙන නතර වුණු රටක්. ආයෝජන නතර වෙලා තියෙනවා. සිදුවීම් තිබුණු ව්‍යාපෘති නතර වෙලා තිබුණා. විදේශීය ණය ලබා දීම් නතර වෙලා තිබුණා. ඒ කියන්නේ නතර වුණු රටක්. දැන් අපිට පැවරී තිබෙන කුමක්ද? මේ සියලු පැත්තෙන් නතර වී තිබෙන රට කොහොමද යාලේ අපි පණ ගන්වන්නේ? ඒක තමයි පළමු අභියෝගය. ඒ නිසා තමයි විදේශ ආයෝජනයන් හරහා නතර වී තිබෙන ව්‍යාපෘති යාලි පණ ගන්වන්න අපි උත්සාහ කරන අපි හිතනවා මේ මාස දෙක තුන ඇතුළත අපිට නතර වුණු ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් නැවත ආරම්භ කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අලුත් ව්‍යාපෘති අපි කැඳවගන්නේ කොහොමද? දෙවෙනි පියවර. ඒ නිසා අපිට තියෙන නතර වුණු රටක් පණ ගන්නවන්න. දුවමින් තිබෙන රටක් අල්ලගෙන යන්න. ඒක අපිට තියෙනවා පණ ගන්නවන්න රටක්. අන්නේ පණ ගැනීමේදී අපි පළමු කොටම තේරුම් ගත යුතු තිබෙනවා මෙවැනි බිඳවැටීමකට අපේ රට පාත්‍ර වෙන්න හේතු සාධක මොනවද? අපි ඉගෙන ගන්න මෙවැනි අර්බුදයකිනුත් දේශපාලන අධිකාරීන් හැටියට අපිට රාජ්‍ය නිලධාරීන් හැටියට ඔබ මෙරටේ පොදු ජනයා මෙවැනි කඩාවැටීම් වලින් අපි අත්දැකීම් ගන්නේ නැත්නම් අපි මිනිස්සු නෙවෙයි. ඒ කඩාවැටීමට හේතු සාධක සමහරව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කඩාවැටීම සාධක පෙන්눔 කරලා දීලා තියෙනවා. මෑතකදී වංචා දූෂණයේ යෙදුණාට දඬුවම් දීමේදී ඒ විනිසුරු අසුනේ වාඩි වුණු විනිසුරුතුමන්ලා විසින් මේ කඩාවැටීමේ හේතු සාධක පෙන්වා දී තිබෙනවා. අපි අපේ ජීවන අත්දැකීම් තුලින් මේ කඩාවැටීමේ හේතු සාධක අපි හඳුනාගෙන තිබෙනවා. එනිසා අපිට පැවරී තිබෙන කාර්යය තමයි කඩාවැටෙන හේතු සාධක ඉතා හොඳින් හඳුනාගෙන ඒවා නැවත සිදුවීම වැළැක්වීම. අන්නේ කඩාවැටීමේ හේතු සාධක වල එක ප්‍රධාන කරුණක් තමයි අපිට නිසි පරිදි අපේ බදු ප්‍රතිසංස්කරණ ඇතිකොට ඊටම සාධාරණ බදු ප්‍රමාණයක් එකතු කරගන්න අසමත් වීම. ඒ අසමත් වීම අපේම අර්බුදයක්. අපි විසින්ම නිර්මාණය කරලා දාන අර්බුදයක්.
මට මතකයි 1996 වගේ කාලෙක ජාතික නිෂ්පාදනයේ 23ක ආදායමක් ලැබුණා, බදු ආදායමක් ලැබුණා භාණ්ඩාගාරයට. ඒක 7.3 දක්වා අඩු වෙනවා. 3න් එකකට ආසන්න ප්‍රමාණයක මොකද වෙන්නේ? බදු ආදායම අඩු වෙනවා. ඒක අර්බුදයේ පුපුරා යන්නේ හේතුව බවට පත් වෙනවා. නිසා නිසි පරිදි බදු එක්රැස් කර ගැනීම අත්‍යවශ්‍යයි. අපි ස්වයන්ම අපි විසින් අත්පත් කරගත්තු අර්බුදයේ මේ බදු නිසි පරිදි එක්රැස් කරගන්න අසමත් වීම සහ විවිධ කාලවකවානුව විවිධ දේශපාලන වමනාවන් වෙන්නේ බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීම. ඒ ආර්ථිකමය මූලධර්ම නෙවෙයි. දේශපාලනමය මූලධර්ම. මම ඔකට එකක් දෙන්න. එක සහතිකයක් දෙන්න. අපි කිසිදු ආර්ථික සාධකයක් දේශපාලන මූලධර්ම මත තීරණ ගන්නේ නැහැ. අපි සියලු ආර්ථික පිළිබඳ තීරණ ගන්නේ ආර්ථිකමය මූලධර්ම මත. අපි වරද්දගෙන තිබෙනවා. අපි බොහෝ තීරණ ගත්තා ආර්ථිකමය තීරණ ගත්තා දේශපාලන මූලධර්ම මත. ඒක ඉතිහාසය. ඒක තමයි විශාල පතුලකටම අපි ආර්ථික කඩාවැටෙන හේතුවාද කියලා අපි ඒක නිදහස් කරන්න. අපි කිසිසේත්ම ආර්ථිකමය සාධක ආර්ථිකමය තීන්දුව මත තමයි අපි තීරණය කරන්නේ. එම අපි ඉස්සරහට යන්න ඕනකම තියෙනවා. අනිත් පස්සෙන් ගත්තොත් අපිට අපි විසින්ම අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න බැරි නිසා අපිට බාහිර පාර්ශ්වයෙන් බැඳීමට යටත් වෙන්න වෙලා තිබෙනවා. අපි දැන් උඩින් සිට අපි හසුරුවනවා. අපි උපයාගත්තු ආදායම් ඉලක්ක අප විසින්ම සකයා කරගත්තු ඉලක්ක හැබැයි අපිට ඉලක්ක ලබා දීලා තිබෙනවා. මේ අවුරුද්දේ අපේ ජාතික නිෂ්පාදන ප්‍රතිශතයකට ආදායම 15.1 දක්වා වර්ධනය කරගත යුතුයි. ඒකෙන් 2.3ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගත යුතුයි. අපිට වියදම් සීමා පිළිබඳව ආදායම් ඉලක්කයන් පිළිබඳව අපිට බාහිර පාර්ශ්වයන්ගේ එකගතාවයන්ට අදහස් වරවන්න සිද්ධ වෙලා තිබෙනවා. ඇයි එහෙම සිද්ධ වුනේ? අපි ස්වාධීන රාජ්‍ය, සුර රාජ්‍ය, අපේ ආර්ථික පිළිබඳ තීන්දුව తీරන මේ සමාජයේ මේ ආර්ථික ගින දෙහ ගැන කල්පනා කරලා අපේ පාලන අධිකාරිය විසින් ලබා ගත යුතුයි. අද අපිට සිද්ධ වී තිබෙන මොකක්ද? අද අප විසින් නෙවෙයි බොහෝ තීන්දුව తీරන අපි බැඳී තිබෙන තීන්දුව తీරන. ඇයි? අපි නරක ළමයි. දැන් අපි දඬුවමට ලක් කරලා තියෙනවා පරිවාස භාරය. පරිවාස භාරය. අපේ ආර්ථිකය අපි දේ පරිවාස භාරය ඉන්නේ. අපිට මොකද්ද අපි හැමදාම බාහිර පාර්ශ්වයේ පරිවාස භාරයේ ඉන්න ආර්ථික බවට පත් විය යුතුද? නෑ. මුදල් අමාත්‍යාංශ ලේකම්තුමේ මහින්ද සිල්වාද මහත්මයාත් එක්ක පෞද්ගලික කතා කරන වෙලාවකදී අපි සාකච්ඡාවේදී ආවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයකට ඇතුල් වෙන අවසන් අවස්ථාව බවට මේ අවස්ථාව පත් කරගත යුතු කියලා ස්ථාවරයක් අපිට තියෙනවා. ඒක අපි අවසන් අවස්ථාව බවට පත් කරගන්නවා. අපිම අපේ නිර්ණායකයන්, අපේ වමනාවන්, අපේ ඉලක්කයන් සකස් කරගත්තු ආර්ථික ගමනකට අපි ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. හදා අපිට තියෙන්නේ අපි විසින්ම සකස් කරගන්න ආර්ථික ඉලක්කයන් සාධක පමණක් නෙවෙයි. ඒවා වැරදි නෑ. ඒවා අත්‍යවශ්‍ය සාධක. හැබැයි අපි කොයි වෙලාවෙ හරි අපේ ආර්ථිකීය පොදු ජනයාගේ වමනාවන්, සමාජ අපේක්ෂාවන් මේවත් එක්ක අපි ඉලක්ක සකස් කරගත යුතුයි. නමුත් අපි යම් ප්‍රමාණයකට පරිවාසයට යටත් වෙච්ච ආර්ථිකයක් මෙහෙවමින් තිබෙනවා. නිසා අපේ උත්සාහය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය වැඩසටහනට ගියපු අවසන් අවස්ථාව බවට මේ අවස්ථාව පත් කරගත යුතු දෙදිය අධිෂ්ඨානයක් අපිට තියෙනවා. අන්නේ අධිෂ්ඨානට යන්න නම් අපේ රාජ්‍ය ආදායම ඉහළ ලංවා ගත යුතුයි. ඒ රාජ්‍ය ආදායමේදී විශාල පංගුවක් අපේ බදු මතයට වැටී තිබෙනවා. ඒ බදු එක්රැස් කර ගැනීමේදී අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබත් දෙපාර්තමේන්තුවට විශාල වැඩ කොටසක් තිබෙනවා. එනිසා බදු ගෙවන්න, සාපේ බදු අය කරගැනීම යාන්ත්‍රණය, ඒ බදු මුදල් පරිපාලනය කරන්නන් හැටියට අපි එකට මේ ව්‍යායාම් ගොඩෙමු. අපි පරිවාසයේ බාරපත් වී තිබෙන ආර්ථිකයේ අපේ ස්වාධිපත්‍ය සහිත ආර්ථිකය බවට පරිවර්තනය කරගෙන අපි වෙහෙසම කිලිල්ලමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම.